දිනපතා පුෂප්ස් 100ක් ගහලා බල්ක් අප් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මටත් මගේ ෆිට්නස් ජර්නි එක ස්ටාර්ට් කරද්දී තිබුණා. also මම ඒක try කරලා බලලා තියෙනවා. මුලින්ම බැලුවා නම් පුෂප් එකක් perform කරද්දී මොන muscles ද active වෙන්නේ කියලා chest, shoulders and triceps ඔය තුන තමයි train වෙන්නේ අපි push-ups කරද්දී. එතකොට දිනපතා තමන්ගේ workout එකට කරන්නේ push-ups 100ක් විතරක් නම් ඊළඟට එන ප්‍රශ්නේ තමයි back, biceps and legs ඔය තුන අවශ්‍ය නැද්ද? එහෙමත් කෙනෙක්ට ඒවා අවශ්‍ය නැහැ push-up එකකින් train වෙන muscles විතරයි ඕනේ නම් ඊළඟට එන ප්‍රශ්නේ තමයි recovery කියන්නේ muscle එකක් grow වෙන්න තියෙන mainම දෙයක්. එතකොට muscle එකක් recover වෙන්න train කරාට පස්සේ පැය 24ත් 48ත් අතර කාලයක් දෙන්න ඕනේ recover වෙන්න. එතකොට දිනපතා train කරන්න ගියාම එකම muscle group එක recover වෙන්න time එකක් නැහැ. එතකොට හරියට recover වෙච්ච නැති muscle එකක් දිනපතා train කරන්න ගියාම injury එකට යන්න තියෙන chance එක වැඩි. ඒත් එක්කම muscle soreness නිසා ඒක train කරන්න අමාරුයි. practical දෙයක් නෙමෙයි. තමන්ට muscle build කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හරියට සම්පූර්ණ ඇඟම train වෙන විදිහේ හොඳ workout routine එකක් follow කරන්න. ඒත් එක්කම nutrition and recovery කියන දෙකත් අනිවාර්යෙන් බලා ගන්න. සහ තව ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.